ආයුබෝවන් ශිෂ්‍යත්ව විභාගයට ලං වෙලා පාඩම් ඉගෙන ගන්නවට වැඩිය විභාගෙදි කරන්න ඕනේ දේවල් මොනවද කියලා කල්ැතුව ඉගෙන ගන්න එක දුවල පුතාලට වැදගත්. ඒ නිසා තමයි පහුගිය දවස්වල විභාගෙදි ඔයාලා කරන්න ඕනේ දේවල් ගැන කරුණු කාරණා කියලා දෙමින් හිටියේ. අද දවසේදීත් කියලා දෙන්නේ ඇත්තටම විභාගෙදී ඔයාලා අනුගමනය කරන්න ඕනේ වැදගත්ම කාරණාවක් දෙකක් ගැන. දැන් ඔය මේ මට හම්බ වෙන අම්මලා තාත්තලා විශේෂයෙන්ම අම්මලා කියන දෙයක් තමයි අනේ සර් බලන්නකෝ මේ අපේ දරුවා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හරියට කියවන්නේ. හරි කලබලයි. මේ දන්න දෙයට වැරදි උත්තර ලියලා ගෙදර එනවනේ කියලා කියනවා. පුතේ කතාව ඇත්තටම ඇත්ත. ඔයාලා දන්න දේවල් වලට කලබල වීම ඇතුලේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් කියවන්නේ නැතිකම ඇතුලේ වැරදි උත්තරවලට යනවා. ඒ හින්දා දෙමව්පියෝ වැඩිහිටියෝ කියන කතාව ඇත්තම ඇත්ත. හරි පුතේ ප්‍රශ්නයක් මුල කොටසක් අල්ලගෙන තීන්දුව తీරන ගන්න එපා. හරි සමහර විට ඔය අගට යනකොට ප්‍රශ්නේ මුල තියෙන දේට වැඩිය හාත්පසින්ම වෙනස් පිළිතුරක් වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔයා පුතේ ප්‍රශ්නේ මුල මැද අග සම්පූර්ණයෙන් කියවලා මිසක විභාගෙදි පිළිතුරට යන්න එපා පුතේ. දැන් මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒ වගේ මේ අර මුල කියවලා වැරදි තැනකට යන්න පුළුවන් ප්‍රශ්නයක් මේ බලන්න. පාද සඳහන් වාක්‍ය පුරුෂ ලිංග ඒකවචන වර්තමාන කාල වාක්‍යයකට හරවා ලියන්න. මොකද තියෙන්නේ අම්මා උදෑසනින්ම රැකියාවට ගියාය. දැන් දරුවෙක් කලබල වෙලා මුල තේරුම් අරගෙන පාද සඳහන් වාක්‍ය පුරුෂ ලිංග ඒකවචන කියන කෑල්ලෙන් උත්තරයට ගියොත් ආයෙතින් ලියනවා මෙන්න මේ උත්තරය. කොහොමද ලියන්නේ? අම්මා පුරුෂ ලිංග කරනවා තාත්තා. තාත්තා උදෑසනින්ම රැකියාවට සමහරු නම් ගියාය කියලාම ලියනවා. හැබැයි සමහර අය දැන් තාත්තා නිසා ගියාය බෑනි කියලා ගියේය කියලා ලියනවා. වැරදිනේ. වැරදිනේ. ඇයි? ප්‍රශ්නේ කෙලවර තියනවා මෙන්න මෙහෙම. කොහමද? වර්තමාන කාලයට හරවා ලියන්න. අර මුල උපදේශයේ තිබිච්ච පුරුෂ ලිංගයි ඒකවචනයි විතරක් බෑ. අගහරිය කියනවා වර්තමාන කාලෙට. එහෙනම් වර්තමාන කාලයටත් කරවල ඕනේ ලියන්න. එතකොට දැන් අම්මා පුරුෂ ලිංග කරනවා තාත්තා. උදෑසනින්ම රැකියාවට ගියාය අතීතෙන් තියෙන්නේ. අපිට පුරුෂ ලිංග කරලා වර්තමාන කරන්න තියෙනවා. එයයිනේ එයයි. අන්න ඒකයි පුතේ. ඔයා මේක දන්නවා. ඔයා දන්නවා වුණාට ප්‍රශ්නේ කොටසක් කියවලා පිළිතුර ලියන්න උත්සාහ කිරීම ඇතුලේ ඔයා වැරදි උත්තරයක් ලියලා ගෙදර එනවා. දැන් මේක විභාගෙදි කරොත් හරිම අපරාධයක් නේ. දැන් මේ පරිසරයේ විෂය ඇතුලේ වුණත් ගොඩක් වෙලාවට මේ අග කියවන්න නැතිකම ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කියවන්න නැතිකම ඇතුලේ ඔයා අමාරුවේ වැටෙන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නම්කෝ පරිසරය ප්‍රශ්නයක් ඒ විදිහට මුල මැද විතරක් කියවලා උත්තරයට ගියොත් ඔයා අමාරුවේ වැටෙන විදිහේ ප්‍රශ්නයක් මේ බලන්නකෝ. ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමේදී නොකළ යුතු ක්‍රියාවක් වන්නේ
දැන් මෙතන තියෙන්නේ ඓතිහාසික ස්ථාන නැරඹීමේදී නොකළ යුතු නොකළ. හැබැයි අර මුල කොටස කියවද්දි හිතෙනවා ඓතිහාසික ස්ථාන නැරඹීමේදී කළ යුතු එකක් කියලා. පළවෙනි යටම තියෙනවා එහි ප්‍රදර්ශනය කර ඇති උපදෙස් අනුගමනය කිරීමයි. හොඳයිනේ නේ. ඓතිහාසික ස්ථාන නරඹනකොට ප්‍රදර්ශනය කරලා තියෙන උපදෙස් වලට අනුව කටයුතු කිරීම හොඳයිනේ. ඒකට ඉර ගහනවා. හැබැයි වැරදිනේ. ඇයි? අවසානයේ තියෙනවා නොකළ යුතු ක්‍රියාවක්. දැන් එහෙනම් අර කලින් කියපු එකම තමයි නේද? කලබල වෙලා ප්‍රශ්නේ මුල මැද විතරක් කියවලා උත්තරයට ගියොත් අපි දන්න දේ අපරාධේ වරද්දගෙන අපි ගෙදර එන්නේ. ඒ නිසා දුවේ පුතේ ප්‍රශ්නයක කොටසක් විතරක් කියවන්න එපා. ප්‍රශ්නයක කෑල්ලක් අල්ලගෙන උත්තරයට යන්න එපා. ඊළඟට පුතේ ගොඩක් අයගේ තියෙන ගැටලුවක් තමයි ප්‍රශ්නේ ටිකක් දිග වැඩි වෙනකොට ඔයා කියවන්න කම්මැලි වෙනවා. ඔයා කියවන්න කම්මැලි වෙනවා. ඒ නිසා භාගයට කියවලා ඔයා පුතේ වැරදි උත්තරයකට යනවා. එහෙම කරන්න එපා. මොකද ඔයා මේ විභාගේ හරියට දිනුවොත් ඔයාට හොඳ පාසලක් ලැබෙනවා. නේද? මගේ ජීවිතේ මම ඕනේ තරම් දැකලා තියෙනවා. එක ලකුණක් අඩු වෙච්ච නිසා තමන්ගේ ආස පාසලට යන්න බැරි වෙච්ච දරුවෝ. එක ලකුණක් අඩු වෙච්ච නිසා ශිෂ්‍යත්ව විභාගේ දිනන්න කඩයිම් ලකුණට යන්න බැරි වෙච්ච දරුවෝ. ඒ නිසා මතක තියාගන්න. මේ විභාගේ එක ලකුණක් හරිම තීරණාත්මකයි. තව වැඩසටහනකින් අපි මුණ ගැහෙමු. ආයුබෝවන්.